කොහොමද? ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඉන්නවා කියලා හිතනවා. සනීපෙන් ඉන්නව නේද? මට නම් පහුගිය දවස් ටිකේ අසනීප වෙච්ච හින්දා මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා මම හිතුවා. ඒක හින්දා අද ගේන්නේ අසනීප වුණාම අපිට වතුර අල්ලන්න ටිකක් අමාරුයිනේ. කියන්නේ සෙම තත්ත්වයක් ඇති වුණොත් ඒ වගේම තමයි වීස් එක තියෙන අයට, පීනසේ තියෙන අයට, ඒ වගේම ওই සීතල පළාත් වල ඉන්න අයටත් මේ ක්‍රමේ චුට්ටක් බලන්න මේ ක්‍රමය ඇප්ලයි කරගෙන අන්න ඉතින් මොනවා වුණත් මොන දේ වුණත් ගෘහණියන් විදියට, අම්මලා විදියට, කාන්තාව විදියට අපිට නොකරම බැරි දෙයක් තමයි උයන එක. උයන්න අනිවාර්යෙන් එපැයි. ඉතින් හැමෝටම මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකට පොඩි විසඳුමක් කියලා දෙන්න තමයි යන්නේ. ඔන්න මේ දැන් අපිට මේ හාල් ගත්තම මේ බත් උයා ගන්නකොට හාල් ගත්තම කඩෙන් ගෙන හාල් එක දැන් ගරන්න ඕනේ නෑනේ. කෙලින්ම හොදලා ලිපේ තියන්න තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ හොදනකොට අපිට හෑන්ඩ් මික්ස් එක භාවිතා කරන්න පුළුවන්. හෑන්ඩ් මික්ස් එකෙන් පාවිච්චි කරාම ඒක මේ හොඳට හේදෙනවා. අපි අතින් පොඩි කරලා හොදන විදිහටම හොඳටම හේදෙනවා මේ හෑන්ඩ් මික්ස් එකෙන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි හොදන වාර ප්‍රමාණය හොදලා ඉවර වෙලා තියෙන වතුර ප්‍රමාණයම දාගන්න. ඔන්න මම දැනුයි කරන්ට් බිල අඩු කරන ක්‍රමය ගැන දැන් කියලා දෙන්නේ. අපිට කරන්ට් බිල යන්නේ රයිස් කුකර් එකට. රයිස් කුකර් එකේ ප්ලේට් එක රත් වෙන්නයි, ඒ වගේම අපි තියෙන හාල් වලට තියෙන වතුර රත් වෙන්නයි තමයි. ඒ දෙකට තමයි අපිට වැඩියෙන්ම යන්නේ. හීට් වෙන්න තමයි යන්නේ. ඔන්න මෙතනදී අපි රයිස් කුකර් එකට දැන් වතුර දාලා හාල් ටිකක් සෝදලා වතුර ටිකක් දාගෙනනේ තියෙන්නේ. ඔන්න ඕක අපි තියනවා ගෑස් කුකර් එකේ. ගෑස් කුකර් එකේ තියලා මේක හොඳට උතුර ගන්න, නටා ගන්න, අටනකම්ම තියාගන්න. ඕගොල්ලෝ දැක්ක නේද මගේ රයිස් කුකර් එකේ අඩි අල්ලලා තියෙනවා. ඒ කියන්නේ කළු වෙලා. ඒ කියන්නේ ඉතින් ඕක මං පාවිච්චි කරන රයිස් කුකර් එක. ඒතකොට ඒ අඩි අල්ලෙන පංගුවක් වෙලාවට මට අමතක වෙනවා මං හාල් ටික ලිපේ තියලා මම යනවා තව වැඩක්කට. අන්න ඒ වෙලාවට අමතක වෙච්ච ගමන් පොඩ්ඩක් ඔන්න ඔක ගැන හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. ඔන්න ඔහොම කීප සැරයක් වෙච්ච හින්දා තමයි ඔහොම කළු වෙලා. ඉතින් ලිපේ තියාගෙන නටා ගත්තට පස්සේ ඒක අපි රයිස් කුකර් එකට තියාගන්න. දැන් වෙලාව 6:45 වෙන්න තව විනාඩි 2ක් විතර තියෙනවා. මේ වෙලාවේ තමයි මම රයිස් කුකර් එක ඔන් කරගන්නේ. දැන් වෙලාව 6:55යි. ඔන්න දැන් තමයි රයිස් කුකර් එක ඔෆ් නේ. බලන්න. හොඳට බත තැම්බිලා හොඳට ඇට වෙන්න මේ ඇට කුණා වෙන්නේ නැහැ. ඉතින් අර අපි වතුර තියෙන ප්‍රමාණය අනුවනේ. ඒක ගෑස් එකේ තිබ්බ කියලා එහෙම මුකුත් වෙන්නේ නැහැ. මෙතනදී මම කියන්නේ සමහරු ඇත්තටම මේ කියයි ගෑස් එකත් යනවා, කරන්ට් බිලත් යනවා මෙහෙමයි කියලා. ඉතින් මට හිතුණ විදිය මම තනිකරම ගෑස් එකේ ඉවුවොත් මීට වැඩි කාලය අඩු වෙනවා. එතකොට රයිස් කුකර් එකේ විතරක් තිබ්බොත් මීට වැඩිය ගොඩක් කාලය වැඩි වෙනවා. එතකොට කාලය එක්ක බැලුවම ගෑස් කුකර් එකේ තියෙන එක අපිට වාසි. නමුත් අපිට අර ඒකේ අවදානමක් තියෙනවා. කියන්නේ අපිට ඕක අමතක වුණ චුට්ටක් එහෙම ගියොත් පංගුවක් අයට බත හරියට බෙරි කරන්නේ නැති වෙන්න තියාගන්න මේ හදාගන්න එහෙම ටිකක් අමාරු වෙන්නේ. අන්න ඒ වෙලාව තමයි අපිට
රයිස් මේ කුකර් එක අපිට අවශ්‍යතාවය ඇති වෙන්නේ. ඒතර රයිස් කුකර් එකේදී අපිට සිද්ධ වෙන්නේ කරන් බිල ගොඩක් මිල ඉහළ යනවා. ඒකක ගානේ ඉහළ යනවා. ඒක අඩු කරගන්න තමයි මම මේ දේ කිව්වේ. මේක මට කියලා දුන්නේ මගේ යාළුවෙක්. යාළුවටත් බොහොම ස්තුතියි. එහෙනම් කැමති දේ කරන්න ඕගොල්ලොන්ගේ අවශ්‍යතාවය මත. මේ මම කරන ක්‍රමේ මට හොඳයි කියලා හිතුණු දේ. හරි මම ගිහින් එන්නම්. සුබ දවසක්.